අන්‍යන්නසයෝ සුබ දවසක් ඔයාලා හැමෝටම ඔයාලත් එක්ක වෙලා ඉන්න 4in1 කොරියානු භාෂාව වීඩියෝ පාඩම් පාඨමාලාවත් එක්ක. එතකොට ඊයේ පාඩමේ අපි කතා කරා එහෙමත් නැත්නම් 19 වෙනි පාඩමේ අපි කතා කරා කොරියානු සංඛ්‍යා පිළිබඳව. අද අපි කතා කරන්නේ ඊයේ පාඩමේම දෙවෙනි කොටස කොරියානු සංඛ්‍යා භාවිතා කරන ආකාර සම්බන්ධව. කොරියානු සංඛ්‍යා භාවිතා කරන අවස්ථා 20කට වැඩියෙන් තියෙනවා. කොරියානු සංඛ්‍යා පාඩම් බලපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන් කොරියානු සංඛ්‍යා පාඩම් බලලා මේ පාඩම් බලන්න. පළවෙනි ක්‍රමය තමයි කොරියානු සංඛ්‍යා භාවිතා කරන වේලාව පැයවලින් ගණන් කිරීමේදී ගණන් කිරීමේදී C කියලා කොරියානු සංඛ්‍යා භාවිතා කරනවා. එතකොට දෙවැනි ක්‍රමය මිනිසුන් සංඛ්‍යාවක් ගැනීමේදී මිනිසුන් සංඛ්‍යාවක් කියන්නේ යම්කිසි සංඛ්‍යාවක් මිනිසුන් මෙතන ඉන්නවා. හිතන්නකෝ ඔයාලා සාමාන්‍ය මොකක් හරි දෙයකට අපි කියනවනේ මෙච්චර සංඛ්‍යාවක් එතන මිනිස්සු ආවා කියලා. අන්න ඒ වගේ මිනිසුන් සංඛ්‍යාවක් ගැනීමේදී තුන් ආකාරයකට ගැනීම සිද්ධ වෙනවා. සරාම් කියලා ගණන් කරන මිනිසුන්, බුන් කියලා ගණන් කරන මිනිසුන්, මයොන් කියලාත් ගණන් කරනවා. ගොඩාක් දුරට සරාම් කියන එකෙන් තමයි මිනිසුන් ගණන් කිරීම සිද්ධ වෙන්නේ. සතුන් සංඛ්‍යාවක් ගණන් කරද්දී අපි මාරි කියලා ගණන් කිරීම සිද්ධ කරනවා. සතුන් සංඛ්‍යාවක් ගණන් කිරීමේදී මාරි කියලා ගණන් කිරීම සිද්ධ කරනවා. ඉන්පස්සේ හතරවෙනි අවස්ථාව ඒකක වශයෙන් පවතින දෑ ගණන් කරද්දී k කියලා අපි ගණන් කිරීම සිදු කරනවා. ඒ වගේම තමා කඩදාසි ගණන් කිරීමේදී චං කියලා ගණන් කිරීම සිද්ධ කරනවා. ඉන්පස්සේ හත්වෙනි ක්‍රමය බෝතල් සංඛ්‍යාවක් ගණන් කරද්දී පෙයොන් කියලා ගණන් කිරීම සිද්ධ කරනවා. ඉන්පස්සේ අටවෙනි ක්‍රමය කෝප්ප ගණන් කිරීමේදී චන් කියලත් වයස ගණන් කිරීමේදී සිල් කියලත් එයාට වයස මෙච්චරයි කියලා කියන්න වගේ අපි පාවිච්චි කරන්න එතන සිල් කියන පදය. එතකොට පොත් ගණන් කිරීමේදී මෙච්චර පොත් සංඛ්‍යාවක් තියෙනවා. පොත් ගණන් කිරීමේදී කුන් කියලා යොදා ගන්නවා. ඉන්පස්සේ පැය ගණන් කිරීමේදී වීඩියෝ පාඩම් පාඨමාලාව ගැන බැලුවොත් එහෙම හැඳින්වීමේ ඉඳන් ආයුධම්කරුවන්ට අවශ්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම, කෝඩිය, ව්‍යාකරණ සහ වාක්‍ය රටා පිළිබඳ කතා කිරීම, පාඩම් 60 වීඩියෝ පැකේජය සම්පූර්ණයෙන්ම නාමපද සහ ක්‍රියාපද සම්බන්ධව සම්පූර්ණයෙන් කතා කිරීම, උච්චාරණ පාඩම්, එදිනෙදා කතා බහ සම්බන්ධ පාඩම්ත් අපි කතා කරනවා. ඒ වගේම විභාග ගැටලු සහ පිළිතුරු මෙන්ම පාඩම් 60 නැවත සාකච්ඡා කරනවා. වගේම ප්‍රැක්ටිකල් විභාගය සම්බන්ධ විස්තරත් අපි මේ වීඩියෝ පැකේජ් එක තුලින් කතා කරනවා. ඒ වගේම ඔයාලට ඒකට ඇතුළත් වෙනවා EPS topic පළවෙනි පෙළ පොත සහ දෙවෙනි පෙළ පොත ප්‍රශ්න 2000 පොතත් ඒකට ඇතුළත් වෙනවා. ඒ වගේම පැකේජ් එකකින් මිල වෙන්නේ රුපියල් 4990ක්.